අර මේ අපි පටන් ගන්න යන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන ලොකුම පාඩමක්. මේකට ලොකු බරක් ඇතිවෙන තියෙන පාඩමක්. අපි අද පටන් ගන්නේ ඉල්ලුම සැපයුම පාඩම. ඉල්ලුම සැපයුම පාඩමේ මොකද්ද ඉල්ලුමක් කියලා කියන්නේ? මොකද්ද ඉල්ලුමක් කියලා කියන්නේ? මොකද්ද ඉල්ලුමක් කියලා කියන්නේ? හා? මේක ඉල්ලුමක් කියලා කියන්නේ ඉල්ලුම අපි පටන් ගන්න ඉල්ලුම හා සැපයුම කියන පාඩම. මේ ඉල්ලුම හා සැපයුම පාඩමේ එක කොටසක් තමයි ඉල්ලුම කියලා කියන්නේ. ඉල්ලුම කියලා කියන්නේ සත්‍ය තත්වයක් නොව සත්‍ය වශයෙන්ම පවතින සත්‍ය මිල ගණන් නොව පවතින මිල ගණන් ඇත්තේ මිලදී ගැනීමේ කැමැති ප්‍රමාණයන් යටතේ මිලදී ගැනීමට සැලසුම් කරනු ලබන දෙයකට තමයි අපි කියන්නේ ඉල්ලුම. අපි තව ගත්තොත් එහෙම ඉල්ලුම කියන එක තව නිර්වචනය කළොත් මේක නිර්වචනයක් දෙන්න කලින් මම මේ ඉල්ලුම කියන එක හඳුන්වනවා. ඉල්ලුම වෙළඳපොලේ ඉන්නවා වෙළඳපොලක් ගමු. අපි ගමු අයිස්ක්‍රීම් හරි චොක්ලට් හරි අයිස්ක්‍රීම් වෙළඳපොලේ ඉන්නවා ඒ B C D කියලා හතර දෙනෙක්. A B C D කියලා හතර දෙනෙක්. මේ අයිස්ක්‍රීම් වෙළඳපොලේ P කියලා මම කියන්නේ අයිස්ක්‍රීම් වල මිල ගන්න. P කියන්නේ මිල ගන්න. QD කියන්නේ මිලට ගන්න පුළුවන් ප්‍රමාණය. හරිද? එතකොට රුපියල් 100ක් අරගෙන මම කඩේට ගියොත් මට අයිස්ක්‍රීම් ගන්න පුළුවන් 50ක්. මේ රුපියල් 100 මම ඇත්තටම රුපියල් 100ට මම හිතාගෙන යනවා නෙමෙයි. මම ප්ලෑන් කරනවා රුපියල් 100ක් වුණොත් මම කීයක් ගන්නවද කියලා මේ අපි සැලසුම් කරනවා. ඇත්තට වශයෙන්ම මේ ගාන වෙන්න පුළුවන්. සමහර විට මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්, මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. රුපියල් 100ක් වුණොත් 50ක් ගන්නවා. මම හිතනවා රුපියල් 100ක් වුණොත් නෙවෙයි. රුපියල් 20ක් වුණොත් 50ක්. රුපියල් 30ක් වුණොත් මම හිතනවා මේ සාමාන්‍ය ගාන වැඩි වෙනකොට අපි ගන්න එක අඩු කරන එකද කරන්නේ ගන්න එක වැඩි කරන එක. හරි බාණ්ඩ එක මිල වැඩි වෙනකොට අපි ගන්න එක වැඩි කරනවද අඩු කරනවද? මම නම් සාමාන්‍යයෙන් මිල වැඩි වෙනකොට ගන්න එක අඩු කරනවා. ඔයා කොහොමද? සාමාන්‍යයෙන් වෙන්නේ මිල වැඩි වෙනකොට අපි ගන්න ප්‍රමාණය අඩුයි. එතකොට 30ක් වුණොත් සාමාන්‍යයෙන් මම 40ක්. 50ක් වුණොත් මම 20ක්. හරි 70ක් වුණොත් මම ගන්නෙම නැහැ. එතකොට දැන් මෙතනින් පෙන්වන්නේ මොකක්ද? මේ විකල්ප මිල ගණන් යන්නේ විවිධ මිල ගණන්. විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමති 20ක් වුණොත් 30ක් ගන්න. 30ක් වුණොත් 40ක්. 50ක් වුණොත් 30ක් ගන්න. 70ක් වුණොත් ගන්නෙම විවිධ මිල ගණන් යටතේ විවිධ පාරිභෝගිකයන් A පාරිභෝගිකයා B පාරිභෝගිකයා C පාරිභෝගිකයා D පාරිභෝගිකයා මිලදී ගැනීමට කැමති විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමති. දැන් අපි ඕනම දෙයකට සාමාන්‍ය අපි කැමතියිනේ ගොඩක් දේවල් වලට උවමනා ගොඩයි. ඒකට උවමනා තෘප්තිමත් කරගන්න අපිට සමානලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හැකියාව තමයි අපි ගාව ගෙවන්න සල්ලි. අපි හිතන වෙලාවේ ගෙවන්න මේක ගන්න අයිස්ක්‍රීම් ගන්න සල්ලි තියනවා කියලා. එතකොට මේ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමැත්තක් තියෙනවා. ඔයාට අයිස්ක්‍රීම් ගන්න කැමැත්තක් තියෙනවා. ඔයාට ගෙවන්න හැකියාවක් තියෙනවා. ඔයාට
ඒක කියන්නේ සැලැස්මක්. සැලැස්මක්. විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමැති මිලදී ගැනීමට හැකියාව කියනවට විවිධ පාරිභෝගිකයන් ඉන්න වෙළඳ පොලකට අපි කියනවා ඉල්ලුමක්. ඉල්ලුම. ඉල්ලුම එක් භාණ්ඩයකට නම් එක් භාණ්ඩයක නම් ඒ භාණ්ඩයේ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමැති ප්‍රමාණය. විවිධ මිල ගණන් යටතේ මෙදින් මිලදී ගැනීමට විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමැති භාණ්ඩ ප්‍රමාණය. භාණ්ඩ ප්‍රමාණය තමයි මේ අයිස්ක්‍රීම් මිල දර්ශනය මගින් පෙන්වා දෙන්නේ. අයිස්ක්‍රීම් මිල දර්ශනය මගින් පෙන්වා දෙන්නේ. හරි ඉල්ලුමක් සඵල ඉල්ලුමක් වෙන්නේ කොහොමද? කියන හොඳ ඉල්ලුමක්. ඉල්ලුමක් කියන්නේ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමැති. ඒකනේ ඉල්ලුම කියන්නේ. හැබැයි ඉල්ලුම හොඳ ඉල්ලුමක් වෙන්නේ. ඉල්ලුම හොඳ ඉල්ලුමක්. හොඳ ඉල්ලුමට අපි කියනවා සඵල ඉල්ලුම. සඵල ඉල්ලුම. සඵල ඉල්ලුම. මේක නිර්වචනය මම දෙනවා. සඵල ඉල්ලුමක් වෙන්නේ කොහොමද? ඉල්ලුමක් සඵල ඉල්ලුමක් වෙන්නේ මේකට ඉටු වෙන්න ඕන කොන්දේසි තුනක්. කොන්දේසි තුනක්. එකක් උවමනාවක් තියෙනවා. උවමනාව කියන්නේ කැමැත්ත. කැමැත්ත. කියන්නේ උවමනාව මිලදී ගැනීමට කැමැත්තක් තියෙනවා. අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා Tamanට උවමනාවක් කැමැත්තක් තියෙනවා. උවමනාව. ඊට පස්සේ ප්‍රේෂක්. ප්‍රේෂත්වය කියලා කියන්නේ මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. මිලදී ගැනීමේ හැකියාව. මිලදී ගැනීමේ හැකියාවකුත් කියලා උවමනාවකුත් තිබ්බත් වැඩන්නේ. මිලදී ගන්න කොහොමද කියලා සැලැස්මක් තිබෙන්නේ නැහැ. සැලැස්ම ප්ලෑන් එකක් තියෙනවා. සඵල ඉල්ලුමක් වෙන්න උවමනාවක් තියෙනවනේ, ප්‍රේෂත්වයක් තියෙනවනේ, සැලැස්මක් තියෙනවා. උවමනාවක් කියන්නේ දැන් ඔයාට මේ වෙලාවේ හිතෙනවා මට මේ වෙලාවේ Apple 16 Pro Max එකක් තිබ්බනම් හොඳයි. මගේ ක්ලාස් එක බලාගන්න මගේ අධ්‍යාපනය කරගන්න මට 16 Pro Max එකක් තිබ්බනම් හොඳයි. මට උවමනාවක් තියෙනවා. හැබැයි ඔයාට උවමනාවක් තිබ්බට ඔයා ගාව අතේ තියෙන රුපියල් 50000 රුපියල් 20000 ඒ රුපියල් 20000 න් ඔයාට 16 Pro Max එකක් ගන්න බෑ. ඒතකොට ප්‍රේෂක්තියක් නේ. ඒතකොට ප්‍රේෂක්තියක් නේ කියන්නේ ඒතකොට සඵල ඉල්ලුමක් නෑ. ඔයාට උවමනාවක් තිබ්බ ප්‍රේෂක්තියක් නේ. ඔයාට සැලැස්මකුත් තිබ්බ. ඔයා හිතනවා ලක්ෂ 3ක් වුණත් මම 5ක් 50000ක් වුණත් 30ක් ඔයාට එක එක විදිහට ඔයා හිතාගෙන කඩේට යනවා. ඔය බම්බලපිටියේ සුකුන් එන්ටර්ප්‍රයිසස් සුකුන් එකට යනවා. අය ඇපල් ආසියා එකට යනවා. එක එක ෂොප්ස් වලට යනවා. ඔයා එකට ගිහිල්ලා ඔයා බලනවා. ඒනට ඔයාට ගන්න විදියක් නැහැ. ඔයාට ක්‍රේ ශක්තියක් නැහැ. ඔයාට මිලදී ගැනීමට හැකියාවක් නැහැ. එතකොට මිලදී ගන්න හැකියාවක් තියනවා සඵල ඉල්ලුමක් වෙන්න කොන්දේසි තුනක් සපුරා ගන්න ඕනේ. මොනවාද? උවමනාවක්, ක්‍රේ ශක්තියක් සහ සැලැස්මක්. ඔයා ෆිල්ම් එකක් බලන්න යනවා. සමහරවිට ඒකේ 18+ ෆිල්ම් එකක්. ඔයා ඒක දැනුවත් තමයි යන්නේ. හැබැයි එතන ගියාම කියනවා මං දැනන් හිටියේ නෑ නේද මට මේක බලන්න බැයිද? ඔයාට මේ ෆිල්ම් එක බලන්න උවමනාවකුත් තියෙනවා. ඔයා ෆිල්ම් එක බලන්න රුපියල් 500ක් අරගෙනත් එනවා. හැබැයි ඔයාට එකට යන්න බෑ. එතන කියනවා නෑ නෑ ඔයාට 18 පැනලා නෑ. ඔයා තාම අවුරුදු 17යි. ඉතින් ඔයාට මේක බලන්න දෙන්නේ නෑ. නීතිමය වශයෙන් සැලසුමක් දාලා තියෙනවා. ඔයාට මේක බලන්න දෙන්නේ නෑ. ඒතකොට මේක සඵල ඉල්ලුමක් ඇති වෙන්නේ නෑ. සඵල ඉල්ලුමක් ඇති වෙන්නේ සඵල ඉල්ලුමක් ඇති වෙන්නේ මෙන්න මේ කොන්දේසි තුනම සපිරෙන්න අවශ්‍යයි. එතකොට අපි ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. ඉල්ලුමක් කියලා ලියාගන්න. ඉල්ලුමක් කියන්නේ යම් දින ලද අවස්ථාවක මොකද මේ මිල ගණන් නිතිපතා වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට දැන් අධ්‍යයන මිල නෙමෙයි හෙට තියෙන්නේ. සුපර් මාකට් එකට ගියාම ආද එතකොට ලියාගන්න යම් දින ලද අවස්ථාවක
මුදිනලට අවස්ථාවක අනෙකුත් සාධක ස්ථාවර තිබෙන්නේ. මේ අනෙකුත් සාධක කතාව මම ඊළඟට කියනවා. අනෙකුත් සාධක ස්ථාවර තිබෙන්නේ. ඉල්ලුම තීරණය කරන ලබන සාධකයේ අතුරින් ඉල්ලුම තීරණය කරන සාධක අතුරින් ඉල්ලුම තීරණය කරන සාධක අතුරින් මිලහැර අන්සාධක ස්ථාවරව තිබියදී මිලහැර අන්සාධක ස්ථාවරව තිබියදී වෙළඳ පොලේ පවතින විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමැත්තක් ඇති මිලදී ගැනීමට හැකියාවක් ඇති මිලදී ගැනීමට සූදානමක් ඇති විවිධ භාණ්ඩ ප්‍රමාණයන් වලට කියනවා අපි ඉල්ලුමක් ඉල්ලුමක් right. ඉල්ලුම තීරණය කරන සාධක මම කියන්නේ අනිකුත් සාධක ස්ථාවරව තිබියදී අනිකුත් සාධක ස්ථාවරව තිබියදී මොනවද අනිකුත් සාධක ඔයා අනිකුත් සාධක ඉල්ලුම තීරණය කරන සාධක ඉල්ලුම තීරණය කරන සාධක ඔයාට උවමනාවක් තියෙන Apple 16 Pro Max එකක් ගන්න. හරි. ඔයාට සල්ලි කීපයකුත් තියෙනවා. සල්ලි ප්‍රමාණයකුත් තියෙනවා. ඔයාට සැලැස්මකුත් තියෙනවා මෙන්න මේ මිල ගණන් යටතේ තිබ්බොත් තමයි ගන්න කියලා. අන්න ඉල්ලුම ඇති වුණා. ඉල්ලුම තීරණය කරන සාධක. ඔයාට දැන් Apple 16 Pro Max එකක් ගන්න ඕන. Apple 16 Pro Max එකක් ගන්න යද්දි ඔය ඉස්සෙල්ලාම බලන්නේ මොකක්ද? ඔය Apple phone එකක් හරි Samsung S24 Ultra එකක් හරි S25 Ultra එකක් හරි මොකක් හරි laptop එකක් හරි ice cream එකක් හරි ගන්න මොකක් හරිම ගන්න යද්දි ඔය ඉස්සෙල්ලාම බලන්නේ ඒ භාණ්ඩේ මිල ඔයා මිලදී ගන්න භාණ්ඩේ මිලදී ගන්න සලකා බලන භාණ්ඩයේ මිල මම ඒකට නමක් දෙනවා PNP මොකද ඒකට සලකා බලන ඔයා ගන්න යන භාණ්ඩේ මොකද්ද ඔයා දැන් ෆෝන් එක කඩේකට ගිහිල්ලා Apple phone එකක් ගන්න යන්නේ ඔයා බලන Apple phone වල මිල කීයද ගණන් කොහමදයි ගන්න ඔයා ඒ ගණන් ටික බල ඒ කඩේ අයියා කියනවා මල්ලි Apple වගේම දැන් තියෙනවා Honor කියලා බ්‍රෑන්ඩ් එකක් තව තියෙනවා මේ Samsung එකේ S25 එක Pixel කියලා එක ඔයා ඒ ගමන් බලන්න යන ගමන් තව බලනවා ඒක ළඟින් යන තව ෆෝන්ස් මොනවාද ඒකට කියනවා අපි සලකා බලන ඉන්නු තීරණය කරනකොට Apple බලන ගමන් තව ඒ ෆෝන් බලන ඒකට කියනවා සම්බන්ධිත භාණ්ඩවල මිල සම්බන්ධිත භාණ්ඩවල මිල කිව්වහම මේක කොටස් දෙකකට බෙදෙනවා. මේකට කියනවා දෙකකට තියෙනවා අනුපූරක භාණ්ඩ අනිත් එක ආදේශක භාණ්ඩ. මොනවාද අනුපූරක භාණ්ඩ ආදේශක භාණ්ඩ? ඔයා මේ ෆෝන් එක ගත්තී දැන් Apple ෆෝන් එකක් ගත්තී කේබල් එක වෙනම ගන්න. ඇඩැප්ටර් එක වෙනම ගන්නවා. ඒක තමයි ආදේශක නෙමෙයි අනුපූරක. ඒ කියන්නේ ඒ භාණ්ඩෙට ඒ පාවිච්චි කරන අවශ්‍ය දේ. ඔය තේ බොනකොට ඒ තේකට ඕන සීනි. තේකොළ ඒ අනුපූරක. අනුපූරක කියන්නේ සියම් භාණ්ඩයක් පරිභෝජනය කරනකොට ඒ සඳහා යොදා ගන්න දේවල්. අපි තේ එකක් බොද්දි සීනි තේකොළ දානවා. එකපාරට තේ එකක් එන්නේ නැහැ. එතකොට ඒ සීනි තේකොළයි කියන දේ අනුපූරක. ඒ කියන්නේ තේ එකක් බොන්න අපි මොනවාද යොදන අනිකුත් දේවල්.
ඒතකොට ෆෝන් එක ගත්ත ඇති ඔයා බලනවා මේකට ඕන කරන කේබල් එක කීයද? ඇඩැප්ටර් එක කීයද? චාර්ජර් එක. ඊට පස්සේ මේකට ගන්න ඉයර්ෆෝන් එකේ ප්‍රයිස් එක කීයද? අනුපූරක. ඔයා මේකට දාන සිම් එක ඊ සිම් එකක්ද නෝමල් සිම් එකක්ද? ඒ අනුපූරක. ඒවල මිල ගණනක් බලනවා. ඒවල මිල ගණනක් බලනවා. ඊට පස්සේ ආදේශ Apple ෆෝන් එක ගන්න නැද්ද? ඔයා Samsung ෆෝන් එකේ ගාණ බලනවා. ඔයා Honor ෆෝන් එකේ ගාණක් බලනවා. Pixel එකේ ගාණක් බලනවා. එතකොට කියනවා ආදේශක භාණ්ඩවල මිල ඉල්ලුම තීරණය කරන අනෙකුත් භාණ්ඩවල මිලට මිල තීරණය කිරීමේදී අපි සලකා බලනවා. තව තව සම්බන්ධ භාණ්ඩවල මිල බැලුවා. අපි ගන්න භාණ්ඩයේ මිල බැලුවා. තව මොනවාද අපි බලන්නේ? අපි බලනවා අපි අතේ කීයක් තියෙනවද? අපිට ගන්න පුළුවන් ගානට මොකක්ද? ඒකට කියනවා මේ සම්බන්ධ භාණ්ඩවල මිල මම තව නමක් දානවා PX කියන. PX. ඊට පස්සේ අපි බලනවා අපේ අතේ කොච්චර තියෙනවද? ඒකට මම නමක් කියනවා පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. ඒකට මම දානවා Y. හරිද? Y. ඊට පස්සේ අපි ගාව කොච්චර ආදායමක් තියෙනවද? ඒ අතරේ ඔයා බලනවා choice එක. ඔයාගේ රුචිකත්වය පාරිභෝගික රුචිය. not කිචිය රුචිය. රුචිය. රුචිය taste TF උන දානවා. TF. පාරිභෝගික රුචිය ඔයා Apple phone phones Pixel Oppo එක ඒ phones ගෙනාවට ඔයාගේ රුචිය තියෙන්නේ මොකටද? Apple phone එක. එතකොට ඔයාගේ රුචිකත්වයක් බලන ඔයා භාණ්ඩයක් ගන්න. ඊට පස්සේ ඔයාට මේ අතර ඇහෙනවා ඔයාට මතක් වෙනවා ඔයා ෆෝන් එකක් ගන්න යනවා කිව්වහම ගෙදර 100ක් නිවුස් බල ඉඳලා කියනවා පුතේ අද ගන්න යන්න එපා නිවුස් වලට කිව්වා ඊළඟ සතියේ ෆෝන්ස් වල ගාණ අඩු වෙනවා අපි ඊළඟ සතියේ පස්සේ ෆෝන් එකක් ගමු අනාගතයේ මිල අඩු වෙයි කියලා 100 කිව්වා. ඒතකොට ඔයා අනාගතයේ මිල අඩු වෙනවා නම් අදම ගිහලා ෆෝන් එකක් ගන්නවා. නැත්තම් ඊළඟ සතියේ ෆෝන් එක ගන්න. ගාණ අඩු වුණාම නේද අපි ෆෝන් එක ගන්න. නැත්තම් කියනවා 100 කියන්න තිබ්බා පුතේ ඔයා අදම ගිහිල්ලා ගන්න ඊළඟ සතියේ ගාණ වැඩි වෙයි. අදම ගිහිල්ලා ගන්න කියන්නේ ඊළඟ සති ගාණ වැඩි වෙන්න කලින් අරගන්න පුළුවන්. එතකොට අපි භාණ්ඩයක් ගන්න කලින් තවත් තීරණය කරන දෙයක් තමයි අපි තව තීරණය කරන දෙයක් තමයි අනාගතයේ අපේක්ෂිත මිල. අනාගතයේ අපේක්ෂිත මිල. ඒකට මම තමක් දෙනවා EX. තව දෙයක් තියෙනවා අනෙකුත් සාධක වෙනත් සාධක. ඒකට නමක් දෙනවා ඕකේ මොනවද මේ වෙනත් සාධක කියන්නේ? දේශපාලන ඊට පස්සේ දේශගුණික ගෝලීය තාක්ෂණික අපි ඉස්සර ෆෝන් එකක් ගත්තේ නැහැ Huawei එකක් ඒක Play Store Google support කරන්නේ නැහැ. Play Store කියලා එකක් නැහැ. එතකොට ඒ සාධක අපි බැලුවා. ඊට පස්සේ තව Apple phone එකක් ගත්තේ Play Store නෑලු. දැන් තියෙන්නේ Apple Store. එතකොට අපි මේ වෙනස් සාධකත් බලනවා. ඊට පස්සේ දේශපාලන වශයෙන් ඊට පස්සේ ඇමරිකාවේ කියනවා ඇමරිකාවේ Huawei phone තානා. ඒක දේශපාලනික ප්‍රශ්නයක්. එතකොට මේ භාණ්ඩයේ ඉල්ලුම තීරණය කරන බලපාන සාධකයක්. චීනය කියනවා අපේ රටේ Apple phone තානා. ඇත්තටම තානා නෑ මම උදාහරණයක් කියන්නේ තානා. ඒක තානාවක්. එතකොට ඊ රටේ දේශපාලන වශයෙන් මේ භාණ්ඩේ විකිණීම භාවිතා කිරීම තානා කරනවා. එතකොට මේ භාණ්ඩෙට ඉල්ලුම අඩු වෙනවා. මෙන්න මේ සාධක තමයි අපි භාණ්ඩයක් මෙන්න මේ සාධක තමයි අපි භාණ්ඩයක් ඉල්ලුම තීරණය කිරීමේදී බලපාන සාධක. මේ භාණ්ඩයක් අපි කඩේට ගිහිල්ලා ගන්න යද්දී අපිට
ෆෝන් එකක් ගන්න යද්දී අපි බලනවා Apple phones වල ගාන. Apple 16 එකක් කීයද? 16 Pro Max එකක් කීයද? 15 එකක් කීයද? 14 එකක් කීයද? 13 එකක් කීයද? 12 එකක් කීයද? 11 එකක් කීයද? අපි මේ භාණ්ඩවල අපි ගන්න යන ටිකේ මිල ගණන් බලනවා. අපි මේ භාණ්ඩ මිල ගණන් බලනකොට අපි තෝරගත්ත භාණ්ඩය හැරෙන්න මේ භාණ්ඩය හා සමාන අනිකුත් තරඟකාරී භාණ්ඩ අපි Apple ගන්න ගියා නම් Samsung වල Honors වල ඊට පස්සේ පික්සල් වල මිල ගණන් බලන එකට කියනවා සම්බන්ධිත භාණ්ඩ. සම්බන්ධිත භාණ්ඩ කොටස් දෙකකට බෙදුණා. අනුපූරක භාණ්ඩ සහ ආදේශක භාණ්ඩ. අනුපූරක භාණ්ඩ කියන්නේ මොනවාද? අනුපූරක භාණ්ඩ කියන්නේ අපි භාණ්ඩේ පාවිච්චි කරන ඒකට සහායක් වෙන දේවල්. තේ එකක් බොනම නම් තේකට ඕන සීනි. තේ කොළ ටිකට කියනවා අපි අනුපූරක භාණ්ඩ. අනුපූරක. පාන් ගෙඩිය කනවා නම් පාන් ගෙඩියට ඕන මොනවාද පරිප්පු අනුපූරක. අපි හාල් කඩේට ගිහලා හාල් ගන්න ගමන් හාල් කිලෝ එකක් දාන්න මුදලාලි කෙනෙක්ව පාන් ගෙඩිය මිල බලනවා. පාන් ගෙඩිය ආදේශකයි. මොකද බත් නැති වුණොත් අපිට පාන් කන්න පුළුවන්. පාන් නැති වුණොත් බත් කන්න පුළුවන්. තේ නැති වුණොත් කෝපි බොන්න පුළුවන්. තේ කෝපි කියන ආදේශක නේ. අපි තේ නැති වුණොත් කෝපි එකක් බොන්න. ඒකට කියනවා ආදේශක. ඊට පස්සේ තේකට දාන සීනි තේ කොළ අනුපූරකයි. අනුපූරකයි. ඊට පස්සේ අපි බලනවා පාරිභෝගික ආදායම අපිට කොච්චර ආදායමක් ලැබෙනවද? කොච්චර ආදායම ලැබෙන පාරිභෝගික ආදායම. අපිට කොච්චර ආදායම ලැබුණා කියන්නේ අපි මොකටද කැමති? අපි Apple වලට නම් කැමති. අපි Apple වලටමයි කැමති. ඒ කියන්නේ පාරිභෝගික රුචිය. අනිත් එක අනපේක්ෂිත අනාගතයේ අපේක්ෂිත මිල වෙනස් වීම. සමානට අනාගතයේ මිල අඩු වෙනවනම් අපි අද ගන්න එක නවත්තනවා මිල. අද ඉල්ලන එක අඩු කරනවා. අද ඉල්ලන එක අඩු කරලා ඊළඟ සතියේම ඉල්ලනවා. ඊළඟ සතියේ මිල වැඩි වෙනවා නම් අදම ගිහිල්ලා ඉල්ලනවා. ඊට පස්සේ වෙන්නේ අනෙකුත් සාධක. ඒක PM, PX, Y, T, EX, O. හරිද? මෙන්න මේ දේ තමයි ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරනවල සාධක. right. මේ ඉල්ලුම තීරණය කරන ලබන සාධක ටික ඔයා ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි ලියා ගන්න ඇති. ඔයාලට මතක ඇති. මෙන්න මේ ඉල්ලුම තීරණය කරන සාධක ඔබ ලියනවා මේ QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. එතකොට ඉල්ලුම තීරණය කිරීම සඳහා බලපෑම් සාධක මොනවාද? අපි ගන්න භාණ්ඩයේ මිල. අනිකුත් භාණ්ඩවල සම්බන්ධිත භාණ්ඩවල මිල. අනුපූරක ආදේශික භාණ්ඩවල මිල. ඊට පස්සේ පාරිභෝගික කිචිය. මේ පාරිභෝගික රුචිය. T. ඊට පස්සේ පාරිභෝගික ආදායම Y. අනපේක්ෂිත අනාගතයේ මිල වෙනස් වීම EX. අනෙකුත් සාධක O. අයයි. EX අනෙකුත් සාධක තවගා බලන භාණ්ඩයේ මිල මේ ටික බලමු. ඊට පස්සේ තාගත්තා පාරිභෝගික සංඛ්‍යාව එකින් කියලා එක්කත් අපි බලමු. මේ ටික තමයි මොනවාද? ඉල්ලුම් තීරක. කියන්නේ ඉල්ලුම තීරණය කරනු ලබන සාධක. ඉල්ලුම තීරණය කරනු ලබන සාධක. ඉල්ලුම තීරණය කරනු ලබන සාධක. ඉල්ලුම තීරක. ඉල්ලුම් සලකා බලන ලබන සාධක. right. මෙන්න මේ ඉල්ලුම ප්‍රමාණය ඉල්ලුම් තීරණය කරනු ලබන සාධකයි ඕනේ නේද? අපි මේකට සමීකරණයක් දානවා න්‍යායක් විදිහට. මෙන්න මේ f කියලා ෆන්ක්ෂන් එකක් දානවා. f කියන ෆන්ක්ෂන් එකක් දාලා කියනවා සම්බන්ධීකරණය කරනවා.
මේක සම්බන්ධීකරණය කිරීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. සම්බන්ධීකරණය if ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා. QD ඉල්ලුම් ප්‍රමාණය තීරණය කර ලබන සාධක තීරණය කර ලබන සාධක. මේ ඉල්ලුම් තීරණය කරලා ඉල්ලුම් ප්‍රමාණය කියන එක මට කියන්න ස්වායත්තයිද පරායත්තයිද? මොකද මේ ස්වායත්තයිද පරායත්තයිද? ස්වායත්තයි කියලා කියන්නේ Tamanට. මෙන්න මේක බලන්න. ඒතර අපි සූත්‍රයක් ලියනවා y සමානයි 2 ධන 3. දැන් මට කියන්නේ මෙන්න මේ y කියන ආංශයක y ට එන උත්තරය හැදෙන්නේ y ට තනියමම හිතිලාද නැත්නම් මේ දෙන්නගේ එකතුවෙන් කියන්නේ මෙයා වෙනස් වුණොත් මෙයා මං 2 වෙනුවට 3 දැම්මා. දැන් මෙතනින් ලැබෙන උත්තරයෙන් මේක වෙනස් වෙනව නේද? ඉස්සලා මෙතන 2 නෙවෙයි. දැන් 3. දැන් මම මේ 3 අයින් කළා මෙතන 5 දානවා. දැන් එන උත්තරෙත් එක වෙනස් වෙනව නේද? එතකොට මෙයාට තනිවම උත්තරේ වෙනස් කරගන්න බෑ. අපි මෙයාට කියනවා පරායත්තයි. තව එක්කෙනෙක්ගේ මතය යපෙනවා. ඒක පරායත්තයි. මෙයම Tamanට ඕනේ විදියට වෙනස් වෙනවා. මේගොල්ලන්ට කියන ස්වායත්ත. මෙයාට කියන ස්වායත්ත. එන්නේ ඒ වගේ තමයි මේ ඉල්ලුම් ප්‍රමාණය එයාට කැමති කියලා වෙනස් කරගන්න බැරි නිසා අපි යාට කියනවා පරායත්තයි. පරාය. යාට කියනවා අපි පරායත්තයි. ඒගොල්ලන්ට කැමති විදියට වෙනස් වෙන්න පුළුවන් නිසා ඒගොල්ලන්ට කියනවා අපි ස්වායත්තයි. මේක තව ටිකක් හොඳට පැහැදිලිවෙන්න මම කියනවා. දැන් ඔයගොල්ලෝ ඕලෙවල් ලියලා බලන් ඉද්දි කට්ටියක් ඒ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිඵල එනවා. මොන ප්‍රතිඵල ටික එනවා. ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල අන්තිම සෞඛ්‍ය. ප්‍රතිඵල ගන්නම දෙයක්. ප්‍රතිඵල ගන්න දෙයක් නැතුණා ඔයා අඬනවා. දැන් මට කියන්න. ඔයා අඬන එක තීරණය වුණේ මොකක් මතද? තීරණය වුණේ ප්‍රතිඵල මත. ඔයා අඬන එක තීරණය වුණේ ඔයාගේ ඕලෙවල් ප්‍රතිඵල මත. ඒක ප්‍රතිඵල තීරණය කරේ එයා. ප්‍රතිඵල නිසා තමයි ඔයා අඬන්නේ. ප්‍රතිඵල කියන එක ස්වායත්තයි. ඔයා අඬන එක මේක නිසා සිද්ධ වුණ දෙයක් නිසා මේක පරායයි. මෙයා හොඳ වුණා නම් ඔයා අඬන්නේ නෑ ඉනාවෙන්. ඔයා නාපු හින්දා ඔයා අඬනවා. ඊට පස්සේ අම්මා ඇවිල්ලා ඔයාට ගහනවා. ගහන්නේ ඇයි? ගහන්නේ ඔයාලට නවත්තන්න බෑ. අම්මා ගහනවා. අම්මා ගන්නම් මට හිතෙනින්. ඒක අම්මා ස්වායත්තයි. ඔයා කුටි ගන්න එක පරායත්තයි. මොනව තමයි ඉල්ලුම තීරක අතර තියෙන සම්බන්ධය.